මේ දේශනා කරලා අවසන් වෙනවද? අපේ මහත්තයා බණ අහනවා. ධර්මය මොකක්ද කියලා අවබෝධ නොවැටුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මොගලන් මහරහතන් වහන්සේ දෙනම වහන්සේම පින්තුනේ නැගී හිටියා. නැගී ඉන්නකොට 500ක් අර ස්වාමීන් වහන්සේලා නැගිට්ටා. සරියුත් මොගලන් වහන්සේලා දෙනම නැවත පින්තුනේ ආරාමයට වැඩියා. 500ක් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා දෙනම පිටිපස්සින් ආපහු ආරාමෙට වැඩම කළා. මේක දැකපු කෝකාන්ත හාමුදුරුවෝ ගිහිල්ලා පින්වත් සඳහන් කරන වැරයින් පහරක් කෙල්ල කරනවා කියනවා. දේවදත්ත හාමුදුරන්ට ඕක තමයි මම ඔබ වහන්සේට කරන්න එපා කිව්වේ. සඳහන් කරනවා එවෙලේ භික්ෂු සංඝයා නැති වෙලා ගියේ එකට ගහපු ඒ පාරට දෙකම කටින් උණුලේ ගම්මත් කියලා සඳහන් වෙනවා. එදා ඉඳලා දේවදත්ත හාමුදුරුවෝ ලෙඩ වෙනවා. දිගටම ලේ අතිසාරේ ලේවමන යනවා ලේ බඩ යනවා. කාලයක් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ වෙනුවෙන් එහෙම නැත්නම් මේ බුදු බව කියන එක මෙහෙම ගන්න පුළුවන් කියලා හිතාගෙන සෑහෙන ලොකු වීරියක් සෑහෙන විදිහේ පරිශ්‍රමයක් ධර්මයෙන් කටයුතු කරනවා. දේවදත්ත හාමුදුරුවෝ පින්නත් මේ බුද්ධත්වයේ මෙහෙම ගන්න පුළුවන් එකක් කියලා හිතාගෙන එනොත් මේ අවසාන කාලේ බැරි වෙනකොට බුදුහාමුදුරුවෝ කොච්චරනම් දේවදත්ත හාමුදුරුවෝ වෙනුවෙන් අනුකම්පාව දැක්වුවද කියනවා. දේවදත්ත හාමුදුරුවෝ ගොඩ ගන්න පුළුවන්ද කියලා භාග්‍යතුන් වහන්සේ හැම විදිහකින්ම බැලුවා. දවසක් බුදුරජාණන් වහන්සේ දානකට වැඩම කරපු වෙලාවක බෝධිරාජ කියලා රජ කෙනෙක් ඉන්නවා. මේ රජුරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශයක් කළාද දේවදත්ත හාමුදුරුවෝ මරණයෙන් පස්සේ අවීචි මහා නරකයේ ගිහින් උපදිනවා කියලා. දේවදත්ත නිරේම යන්නේ ඒක වළක්වන්න කාටවත් බෑ කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළාද කියලා. බුදුහාමුදුරුවෝ කිව්වා ඔව් මම එහෙම දෙයක් කිව්වා. ඒක කාටවත් නවත්තන්න බෑ කියලා කිව්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනා කළේ කියන්නේ දේවදත්ත හාමුදුරුවෝ ඉන්නේ තවත් තරහින් කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිහි කරනවා දේවදත්ත හාමුදුරුවන් කෙරෙහි තියෙන අනුකම්පාව කොච්චරද කියලා කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. බෝධිරාජ කුමාරයා හිටිය දරුවෙක්. බුදුහාමුදුරුවෝ විමසනවා රජතුමනි ඔය අතේ ඉන්න දරුවා ගල් කැටයක් ගිල්ලුත් එහෙම ඔබ මොකද කරන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේ කිව්වා තමන්ගේ දරුවා ගල් කැටයක් ගිලලා උගුරේ ගල් කැටේ හිරුණුත් මොකද කරන්නේ කියලා ඇහුවා. ස්වාමීනි ඉක්මනටම අරගෙන පොළොව යටිකුරු තියෙන හැටේට හරවලා මගේ අතේ තියෙන මේ දඹර ඇඟිල්ල වක් කරන කට ඇරලා ඇතුළට ඇඟිල්ල ගහලා වක් කරපු ඇඟිල්ලෙන් අර ගල ඇදලා ගන්නවා කියලා. බුදුහාමුදුරුවෝ වහන්සේනවා රජතුමනි එහෙම ගන්නකොට මේ දරුවගේ කට තුවාල වෙනවනේ. ගිරිය තුවාල වෙනවනේ. නියපොතු වැඩිලා අර ගල හිර වෙලා ඇදිලා එනකොට තුවාල වෙනවනේ. ස්වාමීනි ඊට වඩා රිදෙනවට වඩා තුවාල වෙනවට වඩා මට මගේ දරුවගේ ජීවිතේ වටිනවා කියලා. බලන්න බුදුහාමුදුරුවෝ ලස්සන දෙයක් කියනවා. ආන් ඒ වගේ තමයි කියනවා මම දේවදත්ත මම මේ කියන වචනෙ රිදී නේ මම මේ කියන වචනෙට දේවදත්ත හාමුදුරුවන්ට රිදී දැනේ. හැබැයි එහෙම වෙලා හරි මං දැන් හරි පින් කරගන්න ඕනේ මං දැන් හරි යහපතේ හැසිරෙන්න ඕනේ කියලා දේවදත්ත හාමුදුරුවන්ට හිතුණා. එහෙම කළා නම් බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා වැසිකිලි වලක වැටිලා ඉන්න මිනිස්සෙක් ඉන්නවලු. ඒ මිනිස්සෙගේ හැම තැනම ජරාව ගෑවිලා. මම බැලුවා මේ වැසිකිලි වල වටේම කැරකිලා අසුචි පැවරිච්ච නැති එක කෙස් ගහක් හරි තියනවාද කියලා. එහෙම තිබුණා නම් මම ඒ අසුචි වලේ නෑවිලේ ඉන්නේ මිනිස්සු බුද ගන්නවා. නමුත් අර අසුචි වලේ සම්පූර්ණ අසුචි වලින්ම නෑවිලා ගියපු මිනිස්සෙක් වගේ තමයි දේවදත්ත හාමුදුරුවෝ. ඒක කෙස් ගහක්වත් තිබෙන්නේ අසුචි පැවරිච්ච නැති. ඒ නිසා දේවදත්තව ගොඩ ගන්න කාටවත් බැහැ. ඒ නිසයි මතක් කළේ
දේවදත්ත හාමුදුරුවෝ යන්නෙම නිරේට ගිහින්. හෙට එන්න. පස්සේ හරි ඒ කරගන්න කුසලයක් මතුවට හරි පවතින ඉන්නේ එදාට හරි ඒක තේරුම් අරගෙන කුසල කරන්න දේවදත්ත හාමුදුරුවෝ කුසල කර්මයන් ටිකක් හරි එකතු කරගන්න. නමුත් දේවදත්ත හාමුදුරුවෝ කෙරෙහි තියෙන අනුකම්පාව බුදුහාමුදුරුවෝ කොච්චරද කියලා හිතන්න බලන්න. දේවදත්ත හාමුදුරුවෝ ලාභ සත්කාර වෙනුවෙන් කොච්චර වැරදි දේවල් කරාද කියලා බලන්න. එන ඇල්ල. හිතන්න කොච්චර දරුණුද කියලා. පින්තුනේ මිනිස්සු ලාභයට රැවටුනහම උන්චි දෙයකට රැවටුනහම කරන අකුසලය ගැන හිතන්නේ පින්තුනේ. අජාසත් රජතුමා දැන් දේවදත්ත හාමුදුරුවෝ ඉතින් බුදුහාමුදුරුවෝ කොහොම හරි ඝාතනය කරන බුද්ධත්වයේ කරනවා. එතකොට මෙයාට බලය ඕනේ. ඒ නිසා මොකද කරේ? අජාසත් රජතුමා හොරිකඩ මහත්තයා ඊත්‍රු ඝාතනය දඩාවති කියලා යන උදේට මරණ අනන්තරීය පාප කර්මය කරන තැන දක්වාම හිත වෙනස් කළා. කොච්චර නරක නපුරු විදිහට හැදුවද කියලා බලන්නකෝ. තමන්ව හදපු තාත්තට ඛණ්ඩ දෙන්නට කොන්දෙතිත් පෙළ. ඒ තරම් තාත්තා කෙරෙහි තරහක් ඇති කෙරුවා. උඹට රජෙක් දෙන්නේ. උඹට බැරි වුණාම තමයි රජෙක්ම දෙන්නේ. දැන් කොච්චර වයසට ගියා. උඹට නම් රජකම දෙන්නේ කියලා නිතර දේවදත්ත හාමුදුරුවෝ අජාසත් රජතුමාගේ හිතට විස පෙව්වා.